සුබ උදෑසන good morning මගේ පැංචන්ට ඔන්න මං අද ආවේ 8 වෙනි පාඩම අරගෙන දහම් පාසලේ පෙළ පොතේ 8 වෙනි පාඩම අරගෙන කියවමුද බලන්න අපි එහෙනම් හරි ධම්සක් පැවතුම සික් බුදු සිරිත මොකද්ද මේ ධම්සක් පැවතුම කියන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කිරීමනේ ධම්සක් සූත්‍රය කියන්නේ නේද ධම්සක් පැවතුම් සූත්‍රය කියලානේ කියන්නේ නේද? ඒ කියන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය. මොකද්ද මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියන්නේ පුතේ? බුදුන් වහන්සේ දේශනා කරන ලද ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද ප්‍රථම ධර්ම දේශනේ නැත්නම් මංගල ධර්ම දේශනේ කියලා කියනවා නේද? හරි. අපි කියමු මත කියමු. හරිද? සාක්කි ජනපදයේ උපතලත්න සිදුහත් කුමාරයානෝ යස ඉසුරු රජ සැන්පත් මැද ඇති දැඩි වූහ. පසු කලෙක සතර පෙර නිමිති දැක ජීවිතය ගැන විමසිලිමත්ව එහි සැබෑ තතු සොයන්නට පෙළඹුණහ. අභිනිෂ්ක්‍රමණය කර අනෝමා ගන්තිරදී උන්වහන්සේ පැවිදිවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. දැන් සතර පෙර නිමිති දකින්නව නේද? බලන්න සාක්‍ය ජනපදයේ උපත ලබන්නේ ඒ වගේම අසීසුරු රජ සැන්පත් මැද හැදී වැඩෙන්නේ. පස්සේ කාලේ යා සතර පෙර නිමිති දකිනවා. ඒක දැක්කහම එයා ලෝකේ තියෙන සැබෑ තත්ත්වය අවබෝධ කරගන්නවා. නිසා අභිනිෂ්ක්‍රමණය කරනවා. මොකද පුතේ මේ අභිනිෂ්ක්‍රමණය කරනවා කියන්නේ? අභිනිෂ්ක්‍රමණය කරනවා කියන්නේ පුතේ ගිහිගේ සියලු සැන්පත් සියලු බැඳීම් අතහැර දමා යනවා. ඒවා අල්ලගෙන හිම නෙමෙයි. හරිද? ඒවා අතහැර දමා යනවට කියනවා ගිහි ගෙයින් නික්මෙනවා කියලා. එක පාට ගිහිල්ලා පැවිදි වෙන්නේ නැහැ. මේව ඔක්කොම අතහැරලා දාලා යන්නේ. එතකොට ඒකට කියනවා ගිහි ගෙයින් නික්මෙනවා කියලා. තියෙන බැඳීම් ගිහි ගෙයින් නික්මලා යනවා. තියෙන බැඳීම් එතකොට තියෙන සම්බන්ධකම් ඒ වගේම මේ තියෙන සැප සම්පත් මේ සියල්ල අතහැරලා දාලා ගිහි ගෙයින් නික්මලා ගියා. හරිද? නික්මලා අනෝමාගන්තයේදී මොකක් කරාද? උන්වහන්සේ පැවිදි වෙනවා. කවුද මේ? උන්වහන්සේ කියන්නේ කවුද? සිදුහත් කුමාරයා. සිදුහත් බෝසතුන් දැන් සරල ජීවිතයක් ගත කරන තාපසවරියෙක්. කවුරු කෙනෙක්ද? තාපසයෙක් වෙලා නේද? සෑම සියලු දේම අර රම්මේ සුරම්මේ සුබ කියලා මාලිගා තුනක් නේද? යශෝදරා දේවිය, බිම්බා දේවිය රණින් කරපු ප්‍රතිරුවක් වගේ කියනවා. එයාගේ භාර්යාව ගිහි කල නේද? යාව අතහැරලා අර චූටි බබාව අතහැරලා මේ හැම දෙයක්ම අතහැරලා අපි නිසා ගිහිල්ලා තමන්ට බුදු වෙන්න තිබුණානේ නේද? තමන්ට නිවන් දකින්න තිබුණානේ අවස්ථාවනේ. ඒ අවස්ථාව ඔක්කොම මගහැරගෙන මමත් බුදු වෙලා අනිත් අයත් සසර දුකින් මුදවනවා කියලා යන්නේ. දැන් මේ ගමනේ මෙහෙම ගිහි ගෙයින් නික්මලා ගිහිල්ලා මොකද කරන්නේ? සරල ජීවිතයක් ගත කරනවා. අර හැමදේම අතහැරලා දාලා මෙතෙක් කිසිවෙකුත් නොදුටුණු නිවන් මඟ සොයා යන සිදුහත් කුමාරයාණන්ට කවුද මුණ ගැහෙන්නේ? ආලාර කාලාම උද්දකලාම පුත්ත තාපසවරු හමුහ. එතුමන් වෙතින් ධානය ලබා ගත්තද එය සත්‍ය අවබෝධයට අදාළ නොවන්නක් බව වැටහිනි. තමන් ලද ඉගෙනුම විමර්ශනයට ලක් කිරීම බුද්ධිමත් ශිෂ්‍යයෙකුගේ ලක්ෂණයකි. එය බෝසතුන් තුල දක්නට ලැබිනි. ගෞරවාන්විතව ගුරුවරුන්ගෙන් සමුගත් බෝසතාණෝ කිසි විටකත් ගුරුවරුන් විවේචනය නොකළහ. මේ ලක්ෂණය දිස්වන්නේ හොඳ සිසු දරුවෙකු තුලය. මේ බෝසතාණන් වහන්සේ තුල දැක්කේ උතුම් ගුණයක් තමයි ගුරුවරුන්ව විවේචනය කළේ නැහැ. ගුරුවරුන්ගෙන් ලැබුණ දේ අඩු වුණත් වැඩි වුණත් ගුරුවරුන්ව විවේචනය කරේ නැහැ. මුලින්ම හිටිය අපි දන්නවා කවුද? සර්වමිත්‍ර බමුණා. සර්වමිත්‍ර බමුණගේ ශිල්ප ගත්තා. මදි හිතුව තරම් හම්බුනේ නැහැ. හැබැයි එයා ගැන විවේචනය කරාද? අනේ මේ මට මදි එහෙම කියලා කිව්වද නැහැ. ඊට පස්සේ වෙන ගුරුවරු හොයාගෙන යනවා. දැන් ඔය ඊට පස්සේ කියනවා භග්ගව කියලා ගුරුවරයෙකුත් ඉගෙන ගත්තා කියලා. ඊට පස්සේ දැන් මෙන්න ආලාර කාලාම සත්‍ය සොයන් ගියාම එයා ආලාර කාලාමගෙන් ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තට පස්සේ එයාට මදි. හොඳට ඉගෙන ගන්න ආස ළමයෙකුට කොච්චර ඉගෙන ගත්තත් මොකද පුතේ? හරියට මදි. තව ඉගෙන ගන්න ඕනේ. මේ මං ඉන්නේ නේද?
ඉගෙන ගන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ වයසට යනකම් ඉගෙන ගන්න ඕනේ. හැබැයි මෙයා යන්නේ දැන් නිකම්ම ඉගෙන ගන්න නෙමෙයි සත්‍ය සොයාගෙන. ඉතින් සත්‍ය සොයාගෙන යනකොට මොකක් වෙනව ඇතිද? සත්‍ය සොයාගෙන යනකොට ඇත්ත හම්බුනේ නැත්තම් නැවත නැවත සත්‍ය සොයාගෙන යනවා. දැන් එකපාරක් ගියානේ හම්බුණාද? ආලාර කාලම්මගෙන් හම්බුණා. ඊට පස්සේ උද්දකාරාම පුත්‍ර ළඟට ගියානේ. හම්බුණාද? හම්බුනේ නැහැ. දැන් මොකක් කරනවද? අනේ මෙයාලට සත්‍යවත් දන්නේ නැහැ කියලා තැන තැන කී ඇවිද්දද? නෑ, එහෙම කිව්වේ නෑ. ගුරුවරුව විවේචනය කරන ළමයෙක් නෙමේ සිදුහත් කුමාරයා. දක්ෂ ගෝලයෙක් වගේම කීකරු ගෝලයෙක් වගේම හොඳ ගෝලයෙක් ගුරුවරු ගැන විවේචනය කර කර ඇවිදින්නේ නෑ. ගුරුවරුන්ගෙන් සමුගෙන කුසලයේ නම් කුමක්දයි තනිවම සොයා යන බෝසතාණන් වහන්සේ උරු වේලාවෙහි සේනානී නම් නියම්ගමට පැමිණිය. තමන්ගේ අරමුණ තිබුණේ සත්‍ය හොයාගෙන යන එක පුතේ. ඒ වුණාට ගුරුවරු ඒකට උදව් කරා. හැබැයි යාට ඒ හිතපු විදියට සත්‍ය හම්බුනේ නැහැ. එහෙම කියලා ගුරුවරු ගැන විවේචනය කර කර හිටියේ නැහැ. තමන් ලැබපු දැනුම ඔස්සේ සත්‍ය හොයාගෙන නැවත තමන් සත්‍ය සොයාගෙන යන්න පටන් ගත්තා තනිවම. මෙය නම් උරුවෙල සේනානීගමට තමයි ගියේ. නියම්ගමට. සේනානී නියම්ගමට. කොහේද? උරුවේලාවේ. මෙය නම් භාවනාවට සුදුසු පරිසරයකයි එතුමාට සිටිනේ. එහෙනම් ඔයාලට පාඩම් කරන්න නේද? අපිට ඉන්න සුදුසු පරිසරයක් අවශ්‍යයි. ඒකනේ පුතේ කියන්නේ මංගල සූත්‍රයේ නේද? මොකක් කියනවද මංගල සූත්‍රයේ? පතිරූප දේශවාසෝච එහෙම කියනව නේද? ඒතම් මංගල උත්තම නේද? පතිරූප දේශවාසෝච සුදුසු ප්‍රදේශයක වාසය කරන්න ලැබීමත් මංගල කරුණක් කියලා කියනවා නේද? ඉතින් ඒක බුදුන් වහන්සේ ක්‍රියාවෙන් පෙන්නලා සුදුසු ප්‍රදේශයක් හොයන් ගිහලා තමයි භාවනා කරේ. එක පාට ඉඳගත්ත භාවනා කරා එහෙම කරන්නත් අමාරුයි නේද? හරි. ඒ බව බුදු වීමෙන් පසු උන්වහන්සේ විස්තර කරන්නේ මෙන්න මෙහෙම. බුදුන් වහන්සේ බුදු වුණාට පස්සේ තමන් භාවනාවට සුදුසු ප්‍රදේශයක් හොයපු හැටි මෙන්න මෙහෙම කියනවා. මම නිවන සොයමින් සේනානී නියම්ගමට පැමිණියෙමි. එහි සිත්කලු භූමි භාගයේද දුටුවන් පහදවන වන ලැබෙද සුදු වැලි තලා ඇති. එගොඩ මෙගොඩ වීමට මනා තොටුපළවල් ඇති ගලා බස්නා නිරංජරා නදියද අවට පවත්නා සුදුරු ගමද දුටුවෙමි. එය දුටු මට මෙබඳු සිතක් පහළ විය. පදන් වීරිය කරනු කැමැති. ප්‍රධානම වීරිය කරගත්තු තැනෙත්තෙක් නේද? පදම් වීරිය කරනු කැමැති. කාහටවත් මෙම පරිසරය ඒකාන්තයෙන්ම සුදුසුය. මේ පරිසරය ඒකාන්තයෙන්ම සුදුසුයි. මෙසේ සුදු බෝසතාණන් වහන්සේ එහි නැවතී සිරුරට අධික දුක් දෙමින් උග්‍ර තවුස්දම් පුරන්නට තීරණය කළහ. ඒ අත්දැකීම් පසු කලෙක බුදුන් වහන්සේ පහළ වූයේ මෙසේය. මෙන්න මෙහෙම බුදුන් වහන්සේ පහළ වෙනවා. ඉස්ලාම මේකේ ගිහිල්ලා එයා මුළු රජසැපම අතහැරලා ඉන්නේ පුතේ. අතහැරලා ඇවිල්ලා එයා ආයි සැප විඳින්න හිතන්නේ නැහැ. එයා උග්‍ර තපස්දම් පුරන්නට තීරණය කරලා උග්‍ර තපස්දම් පුරන්න පටන් ගන්නවා. පටන් අරගෙන මෙන්න වෙන වැඩි. මොකද්ද? මෙන්න පටන් අරගෙන උග්‍ර තපස්දම් පුරුපු හැට කියනවා. මෙන්න මේ විදියට කියනවා බුදු වුණාට පස්සේ. කොහොමද කියන්නේ? මත් කිව්වේ. ඔන්න ටීචර්ත් එක කියන්න ඕන. මම මුං යුස, කොල්ලු යුස, කඩල යුෂ. මොනවද පුතේ මේ යුෂ කියන්නේ? අර මේ මිරිකලා ගන්න යුෂ නේද? ඉස්ම ටික. ඒකට කියනවා යුෂ. මම මුං යුෂ, කොල්ලු යුෂ. කොල්ලු දාන්න නැත්නම් අම්මගෙන් අහ ගන්න ඕනේ. හරි. කඩල යුෂ, මෑ යුෂ ටික ටික වැළඳීමේ. චුට්ටයි ගත්තේ. යුෂ ටිකත් ඔක්කොම බිව්වේ නැහැ. ටික ටික වැළඳීම. ආහාර අඩුකම නිසා මගේ සිරුර ඉතා කෙට්ටු විය. කන නැතුව හිටියොත් මොකද වෙන්නේ පුතේ? කෙට්ටු වෙනවා. කළු වැල් පුරුක් මෙන් අඟපසඟ සිහින් විය. මොනවද මේ කළු වැල් කියන්නේ? ඔය දැකලා තියෙනවනේ පරඬලාපත්. අර වේලිච්ච දිරච්ච වේලිච්ච මේ අර වැල් જાති කොහොමද තියෙන්නේ? කළු පාටටනේ කැතට කැතේ කිසි පණක් නැතුව නෑල්ලුවාම නිකන් අර ඒවැ තියෙන අර මේ ඒ වැල් ගස් වැල් වල තියෙනවනේ අර මේ මොනවාද අර
පොත්තක් පොත්ත වගේ වෙනිකම්ම ගැලවිලා යනවා. මේ බුදුන් වහන්සේගෙත් වෙනවා. දි රාගයේ ශාලාවක පරාල මතු වී පෙනෙන්නාසේ ඉලෑට මතු වී පෙනිනි. දි රාගයේ ශාලාව පරාල තමයි මතුවෙලා පෙන්නේ. ඒ වගේ ඉලෑට මතුවෙලා පේනවා. ඈස් ගැඹුරු ලිඳක පත්ලෙහි දිහෙහි පෙනෙන තරුමෙන් විය. ඈස් ඔක්කොම ඇතුළට ගිලා බැහැලා. ගිලා බැස්සේ හැටි කොහොමද කියනවනම් ඈස් ගැඹුරු ලිඳක දියෙහි තරුමෙන් පෙනෙන්නට විය. ලපටි කල කැඩූ තිත්ත ලබු ගෙඩියක් අව්වේ වේලී හැකිලී යන්නා මෙන් හිසේ හම හැකිලී ගියේ. හිසේ හම හැකිලිලා ගිහිල්ලා. බඩ අතගාමී සිතා කොඳු ඇටේ අත ගෑමි. බඩ අත ගන්නකොට බඩෙන් කොන්ද අත ගෑවෙනවා. අපේ බඩ නම් අත ගෑවහම එහෙම වෙන්නේ නැහැ නේද? හරි. එහෙම අත ගෑවෙනවා. ඇයි ඒ කියන්නේ තරම් බඩ පොත්තට ඇලිලා කියන්නේ පිටටම ඇලිලා වගේ තියෙන්නේ. කොඳු වැටය පිරිමදිමි සිතා බඩේ සම පිරිමදිමි. හරියට නිකන් හාෆ් සීට් එකක් වගේ හොඳටම වේලිලා ගිහිල්ලා නේද? බඩේ සම කොඳු නාරටියටම ඇලී ගියේය. බඩේ සම කොඳු නාරටියටම ඇලිලා ගිහිල්ලා. ඒ කියන්නේ කන්න දේවල් නැතුව නේද? ඔයාලා එහෙම මේ වගේ කරන්න යන්නේ නැහැ. මල මුත්‍ර පහ කිරීමට යාමේදී එතනම මුණින් වැටිනි. මල මුත්‍ර ටික හොදන්නත් අපේ ඒවා අපිට කැතයිනේ නේද පුතේ? ඉතින් මේ මල මුත්‍රා ගොඩේ ඇද වැටෙන එක කොහොමත් කැතයිනේ, හිටගෙන ඉන්න පණ නැහැ. මල මුත්‍රා කරන්න ගිහිල්ලා මල මුත්‍රා ගොඩේම ඇද වැටිලා සිරුර අතින් පිරිමදින විට කුණු වී ගිය ලොම් වැටෙන්නට විය. මං කිව්වා අර පරණලා පතල්ලරකොට චූටි අර තියෙන පොත්ත වගේ එක ගැලවිලා යනවා කියලා. ආන් ඒ වගේ මේ අත ගන්නකොට මයිල් ටික මේ ඔයාලා කියන්නේ මයිල් කියලා ලොම් මේ ලොම් කියන්නේ මොනවද? මේ මයිල් කියලා එක ඔයා. ඒවා ගැලවිලා වැටෙන්න ගියා මෙහෙම පිරිමදිනකොට ගැලවිලා වැටෙන්න ගියා. සමහරු දුඹුරුයි කීහ. සමහරු කිව්වා අනේ ඔයා දුඹුරු වෙලා කියලා නේද? අනේ අරයා දුඹුරු වෙලා කියලා. දුඹුරුත් කළුත් නොව සුදුමැලි වී ඇතැයි තව කෙනෙක් කීය. තව කෙනෙක් කියනවා නෑ දුඹුරුයි කළුයි නෙමෙයි මෙයා හොඳටම සුදුමැලි වෙලා කියලා නේද? මෙලෙස ඊටාම් පිරිසුදු පැහැබර මගේ සිරුර පිරිහි ගියේය. අපිට පෙන්නනවා පුතේ ඔය ඉතිස්සෙල්ලා මේ සිදුහත් කුමාරයාගේ කතාවේ කියනකොට හරි ලස්සන දේහදාරේ සිරුරක් කියලා කියනවා නේද? පැහැපත් නේද? අර ඒ වගේ තමයි බෝසත් චරිතයේ බෝසත් සිරුර වර්ණනා කරන්නේ. මේ තියෙන ලස්සන ඔක්කොම නැති වෙලා පැහැබර බව ඔක්කොම නැති වෙලා දි รา පත් වෙලා මේ ශරීරය අවසාන වෙන්නම අමාරු වෙන්නම හොඳටම දි รา පත් වෙලා යනවා. ඒක බුදුන් වහන්සේගේ වචනයෙන්ම අන්න එහෙම කියලා තියෙනවා. දුෂ්කර ක්‍රියාවෙන් බෝසතාණන් වහන්සේ අපට දුන්න ආදර්ශය නම් තම ඉලක්කය සඵල වන තුරු විවිධ කැපකිරීමට සූදානම් විය යුතු බවයි. උග්‍ර තවුස්දම් පිරීමෙන් විමුක්තිය ලද හැකි බව වටහාගත් බුදුරජාණන් වහන්සේ වටහා නොගත් ලද නොහැකි බව. උග්‍ර තවුස්දම් පිරුවා. පිරුවහම මොකක් වෙනවද? ගොඩාක් කැපකිරීම කරා. දුෂ්කර ක්‍රියා කරා. දුෂ්කර දේවල් ක්‍රියාත්මක කරා. හරි ගියාද? හැබැයි තමන්ගේ ඉලක්කයට අරමුණට යනකම් හිටියා. ගොඩාක් කැපකිරීම කරා නේද? ඊළඟට උග්‍ර තවුස්දම් පිරීමෙන් විමුක්තිය ලද නොහැකි බව වටහා ගන්නවා. දැන් සමහර වෙලාවට අපි කරන වැඩේ අපිට ඒ ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ කියලා අපිට තේරෙනවා. එතකොට අපි කරන්නේ ඒක අතහරිනවා. බුදුන් වහන්සේ බෝසතාණන් වහන්සේ එහෙම කරේ නැහැ පුතේ. කොහොමද කරේ? උග්‍ර තවුස්දම් පිරීමෙන් විමුක්තිය ලද හැකි බව වටහාගත් බෝසතාණන් වහන්සේ මැදුම් පිළිවෙතට පිළිපන්න. මොකද්ද මේ මැදුම් පිළිවෙත? පිළිපන්න කියන්නේ ආවා. මැදුම් පිළිවෙතට ආවා. මොකද්ද මේ මැදුම් පිළිවෙත? දැන් අපි දන්නවා කලින් හොඳට සැප වින්දා. ඒකට අපි කියනවා පුතේ අධික සැප විඳීම. එහෙම නැත්නම් කියනවා අපි කාම සුඛල්ලිකානෝ යෝගය. මොකද්ද කියන්නේ? කාම සුඛල්ලිකානෝ යෝගය. ඒක අතහැරියද? ඔව් රජසැප අතහැරෙනකොට මේ කාම සුඛල්ලිකාන යෝගය කියන එක තමයි අතහැරියේ. අධික සැප විඳීමේ ජීවිතය තමයි අතහැරියේ.
ඊට පස්සේ දුක් විඳින්න ගත්තා. අධිකව දුක් විඳා. ඒකට කියනවා පුතේ අධිකව දුක් විඳීම හේවත්. සිරුරට අධිකව දුක් දීම හේවත්. මොකද්ද? අත්ථ කිලමථානු යෝගය. මොකද්ද? අත්ථ කිලමථානු යෝගය. මේ අත්ථ කිලමථානු යෝගය කියන එකත් අතහැරියද? ඕව අතහැරියා. දැන් අන්තයටම ගිහිලා දුක් විඳින එකත් අතහැරියා. අන්තයටම ගිහිලා සැප විඳින එකත් අතහැරියා. දැන් ඉන්නේ මැද. අන්න ඒකට කියනවා අධික සැප විඳින්නෙත් නැතුව අධික දුක් විඳින්නෙත් නැතුව සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරන එකට අපි කියනවා මැදුම් පිළිවෙත කියලා. හරියට කියනවා නම් මෙන්න මේ වගේ. ඔයා විභාගයක් පාස් කරනවා කියලා හිතන්න. ඔයා විභාගේ හොඳටම පාස් වෙයි කියලා හොඳටම විශ්වාසයෙන් ඉන්නවා. හරිද? තව කෙනෙක් ඉන්නවා අනේ මම ෆේල් වෙයි කියලා. තව කෙනෙක් ඉන්නවා පාස් හරි ෆේල් හරි වෙයි. කමන්නේ කියලා ගානක් නැතුව විභාගෙ ලියනවා. හොඳට පාඩම් කරනවා. හොඳට පාඩම් කරනවා. හැබැයි අර උඩට ගිහිල්ලා ඉන්නෙත් නැහැ, පහළට ගිහිල්ලා ඉන්නෙත් නැහැ, මැද්දේ ඉන්නවා. අන්නේ මැද්දේ ඉන්නවට කියනවා මැදුම් පිළිවෙත. දැන් බුදුන් වහන්සේ හොඳට සැප විඳින එක. කාමසුඛල්ලිකාණ යෝගයත් අතහැරියා. අතකිලමථාන යෝගයත් අතහැරියා. අතකිලමථාන යෝගයත් අතහැරියා. දෙකම අතහැරියාම මැද්දේ දැන් ඔන්න මැදුම් පිළිවෙතට ආවා කියලා කියනවා. ආවා කියන්නේ පිළිපන්න කියලා ගෞරවයෙන් කියලා තියෙන මෙතන. සොත්තිය බමුණාගෙන් ලද කුසතන අතුරා ඇසතුරුකමල මේ බෝධින් වහන්සේට තමයි පුතේ මේ ඇසතුරුක කියන්නේ. ඇසතුරුක බෝධින් වහන්සේ කියන්නේ බෝසතාණන් වහන්සේ පිට දුවිලා බුද්ධත්වයට පත් උනේ නිසා බෝධින් වහන්සේ කියන්නේ ගෞරව කර. නැත්නම් ඒකේ ඇත්ත නම ඇසතුරුක. ඇසතුරුක මුල වැඩ සිටියේ මස් ලේ වියලි ගොස් ඇටනහර පමණක් ඉතිරුවත් බුදු වී මිස නොනැගිටිමි යන තීරාදිඨනිනි. තීරාදිඨනක් ස්ථීර අධිෂ්ඨානයක්. ඔයත් ඉඳ ගන්න ඕන පාඩමට පාඩම් කරන්න කොහොමද මම මේ පාඩම් කරලම තමයි නැගිටින්නේ. අන්න එහෙම කියලා තමයි ඉඳ ගන්න ඕන ඩේ මේසෙ ඉඳ ගන්නකොට පාඩම් කරලා නේද? සමහර ළමයින්ට මේක බලන පුතාලට ඇත්තටම මේසයක් පුටුවක් පාඩම් කරන්න ඉඳගන්න නැති වෙන්න පුළුවන්. බලන්න පුතේ හැමෝටම හැමදේම සර්ව සම්පූර්ණවම හම්බ වෙන්නේ නැහැ. මේ බලන ඔයාලා සමහර වෙලාවට හොඳ ගෙදරක ඉන්න සැප සම්පත් තියෙන දුවෙක් පුතෙක් වෙන්න පුළුවන්. නේද? අම්මෙත් තාත්තෙත් බලනවා නම් ඒගොල්ලෝ උනත් එහෙම තමයි. සැප සම්පත් තියෙන ගොඩාක් දේවල් තියෙන. හැබැයි මේ දේවල් ලැබිලා තියෙන ඔයාලගේ පිනට. පින් කරේ නැත්තම් පින අඩු වුණොත් නැවත පහළට වැටෙන්න පුළුවන්. ඒ නිසා පින් ගොඩක් කරගන්න ඕන. හරිද? ඔයාලා ගොඩාක් පින් කරලා තියෙනවා ඉහළටම ඉපදලා තියෙනවා. තව සාමාන්‍යයෙන් ඉපදලා තියෙනවා නම් පුටුවක් ඩෙස් එකක් තියාගෙන. ඒත් සැනසෙන්න. තව දරුවෙකුට දුවෙකුට පුතෙකුට මේක බලන හරි අපි කියමුකෝ ඩෙස් එකක් පුටුවක් නැහැ. ගෙදර පාඩම් කරන්න තැනක් නැහැ. පැල්පතක ඉන්නේ. කමක් නැහැ පුතේ. ඔයාට ඉගෙන ගත්තට පස්සේ ওই පැල්පතෙන් නැගිටින්න පුළුවන්. ඒ නිසා ඔයා මොකක් කරන්න ඕනද? ඔයා පාඩම් කරන්න. කොහොමhari පාඩම් කරන්න. මේ ලස්සන පොළවක් අපිට හම්බෙලා තියෙනවා. මේ ලස්සන බැලිතලයක් අපිට හම්බෙලා තියෙනවා. අවට සද්ද බද්ද ඇහි කමක් නැහැ පාඩම් කරන්න. හරි? එතකොට තමන්ට හැමදේම සර්ව සම්පූර්ණම ලැබෙන්නේ නැහැ නේ පුතේ නේද? අපිට සමහර දේවල් ලැබෙන දේෙන් සතුට වෙන්න වෙනවා. ඒ නිසා මොකක් කියනවාද බුදුදහමේ? ලද්ද දේෙන් සතුට වෙන එක හොඳයි කියනවා නේද? හරි. ඒ නිසා ලැබිච්ච දේෙන් සතුට වෙන්න. අපි හිතුවොත් අපිට ලැබුණ නැහැ කියලා ඒ දේ ලැබෙනකම් පාඩම් කරන්නේ නැහැ කියලා. සමහර විට පුතේ කවදාවත් සමහර දේවල් ලැබෙන්නේ නැතුව ඉන්න පුළුවන්. අපි ඒක තේරුම් ගන්න ඕන නේද? ඉතින් අපි එහෙම තේරුම් ගත්තේ නැත්නම් මොකද දන්නවද වෙන්නේ? අපි හැමදාම මොනවා හරි දෙයක් අඩුපාඩු හිත මට පෑනක් තිබුණොත් මම හොඳට ලියනවා. මට ලස්සන අරයට වගේ මට පෑනක් තිබුණොත් මම එයාගේ වගේ ලස්සනට අකුරු ලියනවා. මට තියෙන මේ කැත පෑනක්නේ. ඊට පස්සේ අරයට වගේ හොඳට ගයක් තිබුණොත් මම පාඩම් කරනවා. හැබැයි සමහර වෙලාවට මේ දේවල් ලැබුණාම අපි මේ දේවල් ඒ විදිහටම කරන්නේ නැහැ. සමහරවිට දැන් තියෙන උනන්දුවත් නැති වෙන නිසා අරයාගේ මෙයාගේ දෙයට ඉබි බලන්න නැතුව Tamanට ලැබිච්ච දෙයින් Taman ප්‍රයෝජන ගන්න ඕන. තේරුණාද? හරි? මගේ පුතාලා දුවලා එහෙම තමයි. අනිත් අයගේ දේවල් වලට ඉරිසියා කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ දේවල් වලට එබිලා බලන්නේ නැහැ. බැලුවත් ඒව ගණන් ගන්න නැහැ. සතුටුයි. එයා හොඳින් ඉන්නවනේ කියලා නේද? එහෙම සතුටු වෙලා Tamanගේ දේවල් කරනවා.
යමක් කිරීමට ස්ථිරව සිතා ගැනීමේ අදිෂ්ඨානය. අදිෂ්ඨානය. යමක් කිරීමට ස්ථිරව සිතා ගන්නවා කියලා මොකද්ද කියන්නේ? අදිෂ්ඨානය. කිසිදු කාර්යයක් අදිෂ්ඨානයෙන්තරව සපුරාගත නොහැකි. මම අර කිව්වා නේද? කිසිදු කාරණයක් අදිෂ්ඨානයෙන්තරව සපුරාගත නොහැකි. එය බෝසත් සිරිතෙහි අපට දෙන උතුම් ආදර්ශය. බෝසත් සිරිතේ මොකද්ද අපිට දුන්නේ? උතුම් ආදර්ශය. ඒක නේද? අවට පරිසරය නිහඬයි, ශාන්තයි නේද? වෙසක් සඳ රැසින් මුළු පෙදෙසම ඒකාලෝක වේ. එකම ආලෝකයක් කියන එකට කියනවා අපි ඒකාලෝක. මුළු ඔක්කොම එකම ආලෝකයක්. නේද? ඒකාලෝක. හරි. බෝසතාණන් වහන්සේගේ සිත සමාධිගත විය. බෝසතාණන් වහන්සේගේ සිත සමාධිගත විය. මේ හරියට උච්චාරණය කරන්න ඕන සිංහල භාෂාව. අපිට ලස්සන භාෂාවක් හම්බෙලා තියෙනවා නේද? කතා කරන්න හොඳ ප්‍රොනවුන්සියේෂන් තියෙනවා. හොඳ උච්චාරණයේ හැකියාවක් තියෙනවා නේද? උච්චාරණය කරන්න පුළුවන් හොඳ හඬවල් ටිකක් තියෙන භාෂාවක්. හොඳ ශබ්ද ටිකක් තියෙන භාෂාවක්. ඕනෑම භාෂාවක් හොඳට උච්චාරණය කරන්න පුළුවන් සිංහල කතා කරන අපිට. තේරුණාද? බය නැතුව කතා කරන්න. උන්වහන්සේ ත්‍රිවිද්‍යාව උපදවා මොකද්ද ත්‍රිවිද්‍යාව කියන්නේ? පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතූපපාත ඥානය, ආසවක්ඛ්‍ය ඥානය කියනවා නේද? ටීචර් මතක නැද්ද දන්නේ? එහෙමද? මතක් කරලා බලන්න. හරි? හරි. ඔයාලා දන්නවනේ ඒක නේද? හරි. ත්‍රිවිද්‍යාව උපදවා සිව්සස් සියනනින්දන. මොනවද මේ සිව්සස් කියන්නේ? සිව්සස්, චතුරාර්ය සත්‍ය, චතුසස් මේ ඔක්කොම නම් වලින් කියනවා මොකද්ද? චතුරාර්ය සත්‍යම තමයි. මොකද්ද චතුරාර්ය සත්‍ය පුතේ මතක් කරන්න බලන්න. දුකට හේතුව අන්න හොඳයි. හොඳ ළමයි කියනවා මා එක නේද? දුකට හේතුව දුක නැති කිරීමේ මාර්ගය. දුකට හේතුව දුක නැති කිරීම මාර්ගය. ඒකට කියනවා මොකද්ද? දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය නේද? දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාර්ය සත්‍ය කියලා කියනවා නේද? හරි. සිව්සස් නැනින් දැන ත්‍රිවිද්‍යාව උපදවා ගත්තා. සිව්සස් නැනින් දැන සිය නැනින් කියන්නේ තමන්ගේ, නැනින් කියන්නේ ඥානය. සිය කියන්නේ තමන්ගේ. මේ හැමතැනම සිය කියන්නේ තමන්ගේ නෙමෙයි. මෙතන සිය නැනින් කියන්නේ තමන්ගේ ඥානය. හරිද? දැන සම්බුදු බවට පත් අසම සම ශාස්ත්‍රූවරයාණන් වහන්සේ බවට පත් වුණා. අසම සම කියන්නේ ඇයි පුතේ? අසම කියන්නේ කාටවත් සමාන කරන්න බෑ. එහෙනම් ඇයි සම කියලා දැම්මේ? අසමයි. කාටවත් සමාන කරන්න බෑ. හැබැයි සමයි. තව බුදුවරයෙකුට. ඒ නිසා බුදුන් වහන්සේ අසම සමයි. අපේ බුදු පියාණෝ අසම සමයි. කිසිවෙකුට සම කළ නොහැක. තවත් බුදුවරයෙකුට සම කළ හැක. ඒ නිසා අසම සම කියලා කියනවා. අසම සම කියලා කියනවා. පැරණි වූ නිසාම යමක ඇලී ගැලී නොසිට එයින් යහපත් නොවන බව දුටු විට නව පිළිවෙතක් සොයාගාමේ වැදගත්කම හා ඵලදායකත්වය මෙමගින් අපට ලබා දෙන ආදර්ශයයි. තේරුණාද? හරි. මොකද්ද? පැරණි දේවල් කියන්නේ අර ගුරුවරුන්ගෙන් ඉගෙනගත්ත දේම ඇලිලා හිටියද? නෑ. මගේ පුතාලා දුවලට ටීචර් කියන්නේ මොකක්ද දන්නවද? ඔයා ඉගෙන ගන්න දේම ඇලිලා ඉන්න එපා. තව අලුත් දේවල් ඉගෙන ගන්න try කරන්න. තේරුණාද? try කරන්න. තව අලුත් දේවල් ඉගෙන ගන්න එකට try කරන්න උත්සාහ කරන්න. උත්සාහ කරලා ඉගෙන ගන්න. හරිද? දැන් හිතන්නකෝ ඔයා බුදු ධර්මයේ ඉගෙන ගන්නවා ඉස්කෝලේ ටීචර්ගෙන්, දහම් පාසලේ ටීචර්ගෙන්. ඇතිද? නෑ පුතේ ඔයාට පොත් කියවලත් ඉගෙන ගන්න පුළුවන්. තව ගොඩක් දේවල්. ඔයා හිතන සිංහල ඉගෙන ගන්නවා ඉස්කෝලේ ටීචර්ගෙන් පන්ති යන්නේ නෑනේ සිංහල වලට නේද? දැන් නම් ශිෂ්‍යත කාලේ නම් ගියා නේද? හරි. ඒ වුණාට මදි නම් ඔයා තව ඉගෙන ගත්තට කමක් නෑ. තව පොත් කියවලත් ඉගෙන ගත්තට කමක් නෑ. එහෙම තමයි වෙන්න ඕන. ඔයා වෙන භාෂාවක් ඉංග්‍රීසි හරි දෙමළ හරි ඉගෙන ගන්නවා නම් ඉස්කෝලේ ටීචර්ගෙන් ටියුෂන් යනවා නේ ඒවට. හරි. ඒවෙන් කොහොම හරි ඉගෙන ගන්නවා නම් ඒක ඇතිද? නෑ. ඔයා තව ඉගෙන ගන්න. තව හොය ඉගෙන ගන්න. හරි ආසි හිතනවා ඉගෙන ගන්නකොට. හරිද?
හරි. පැරණි නිසාම යම කැලී ගැලී නොසිට එයින් යහපතක් නොවන බව දුටු විට නව පිළිවිතක් සොයා යාමේ වැදගත්කම හා ඵලදායකත්වය මෙමගින් අපට දෙන ආදර්ශයි. තම අපේක්ෂාවන් ඉටුවීම කාට වුණත්ම මොකද්ද? සතුට ගෙන දෙන්නම්. අනේ ඒ නිසා බුදුන් වහන්සේ තමන් ලැබපු මේ ජයග්‍රහණය බුද්ධත්වයේ ලැබුවට පස්සේ උන්වහන්සේ මෙන්න මෙහෙම කියනවා. අනේක ಜಾති සංසාරා. අර ගාථාව නේද? ඒක කියන්නේ උදාන වාක්‍ය විදිහට. මොකද්ද පුතේ මේ උදාන වාක්‍ය කියන්නේ? ඒකත් කියලා දෙන්න ඕනේ නේද? උදාන වාක්‍ය කියන්නේ පුතේ මෙහෙමයි. තමන් හොඳට තමන්ගේ වැඩේ ගැන කැප වෙලා කරලා ඒක දින්නට පස්සේ ඒ ගැන සතුටින් උදම්මනනවා කියනවා අපි. සතුටින් කියන වාක්‍යයට කියනවා මොකද්ද? සතුටින් කියන දෙයට කියනවා උදාන වාක්‍ය. උදම්මනනවා කියන්නේ අපි. ඒකට කියන්නේ උදාන වාක්‍ය. දැන් උදානේ මොකක් කියනවා? තම ප්‍රීතිය බුදුන් වහන්සේ ලොවට පළ කළසේක. ලොකු කතා කියන්න ගියේ නැහැ. හරි? ලොකු කතා කියන්න ගියේ නැහැ. ගාථාවකින් දෙකකින් උන්වහන්සේ තමන් මේ ලැබපු ප්‍රීතිය සතුට තමන් දිනපු සතුට ප්‍රීතිය කිව්වා නේද? දිනපු කතාව. හරි. බුදු බවට පත්වීමෙන් අනතුරුව සති 7ක්ම බුදු පියාණෝ ශ්‍රී මහා බෝධීන් වහන්සේ යවට ගත කළා. ඇයි සති 8ක් ගත කරන්නේ? මාර වැඩක්. සති 7ක් ගත කරන්නේ බෝධීන් වහන්සේ. දැන් බුදු වුණා යන්න පුළුවන් වෙන තැනකට. නෑ පුතේ, කළගුණ සලකන්න ඕනේ. අපිට උදව් කරපු අයට බුදුන් වහන්සේ පිට දුන්නේ බෝධිය. තමන්ට කෙලින් ඉඳගෙන හොඳට ඉන්න බැරි කාලේ හේතු වෙලා හිම ඉන්නේ නැති නේද? පිට දුන්නේ බෝධිය, හෙවණ දුන්නේ බෝධිය. ඒ නිසා මේ බෝධීන් වහන්සේට ගරු කරා. අන්න පුතේ කළගුණ සලකුවා. අපේ බුදු පියාණන් වහන්සේ කළගුණ සලකුවා. අන්න කළගුණ සලකුවා. අපි දැන් මොකද කරන්නේ? අම්මා තාත්තා අපිට හොඳට උගන්වනවා. හොඳට උගන්වලා හොඳ රස්සාවකට දාලා හොඳට තියෙනවා. ඊට පස්සේ අපි ඒගොල්ලෝ ගැන පැත්ත හැරලා බලන්නේ. එහෙම ඉන්න හොඳද? එහෙම ඉන්න හොඳ නෑනේ. කළගුණ සලකන්න ඕන. අම්මට තාත්තට කළගුණ සලකන්න ඕන. ගුරුවරුන්ට කළගුණ සලකන්න ඕන. තමන්ගේ නෑයෝ මිත්‍රයෝ තමන්ට උදව් කරපුවාට කළගුණ සලකන්න ඕන. පැත්ත හැරලා බලන්න නැතුව ඉන්න හොඳ නෑ නේද? ඉතින් බුදුන් වහන්සේ ක්‍රියාවෙන්ම පෙන්වුවා පුතේ කියන්නේ කී විතරක් ඉන්නේ කටින් බදලා හිටවන්නේ නැහැ. අතිනුත් බදලා බැල හිටවල පෙන්නනවා. මොකද්ද කියන්නේ? බුදුන් වහන්සේම මේ ඔයා කළගුණ සලකන්න, ඔයා මෛත්‍රී කරන්න එහෙම කියලා දින පාඩුවේ පැත්තකට වෙලා හිටියේ නෑ. තමන් ක්‍රියාවෙනුත් ඒක පෙන්නුවා. ඒ නිසා අපි කියනවා මොකද්ද? කරන දේ කියන දේ කරන උතුමනන් වහන්සේ කෙනෙක් බුදු පියාණන් වහන්සේ. ඒක බුද්ධ චරිතය පුරාම තියෙනවා. බුදුන් වහන්සේ දේශනා කරපු දේ උන්වහන්සේ ක්‍රියාවට නගපු ආකාරය. තේරුණාද? හරි. මගේ පැංචුට මතකයි නේද? යථාවාදී තථාකාරී මොකද? යථාකාරී තථාවාදී ගුණය නේද? කරන දේ කියන දේ කරන ගුණයට. බෝසතාණන් වහන්සේ නම් සති 7ක් බෝමඩ අසල ඉඳලා කළගුණ සලකනවා. පළමු සතිය බෝමඩ අසල. පළමු සතිය කොහෙද ඉන්නේ? බෝමඩ අසල. විවේක සුවයෙන්, විමුක්ති සුවයෙන් ගත කර පටිච්ච සමුප්පාදය මෙනෙහි කළසේ. දැන් නිකන්ද කල් ගෙවන්නේ කළගුණ සලකන ගමන් තමන් මොකක් කරනවද? ඉගෙන ගත්ත දේ මතක් කරනවා. නේද? පටිච්ච සමුප්පාදය මෙනෙහි කළසේ. කළගුණ දක්වනවස් බෝධීන් වහන්සේට අනිමිස ලෝචන පූජාවෙන් කළේ දෙවන සතියේ. දැන් දෙවන සතිය අනිමිස ලෝචන පූජාව කරනවා. මොකද පුතේ මේ අනිමිස ලෝචන පූජාව? මේ බලන්න මගේ ඇස් දෙක දිහා මෙහිම කරලා බලන් ඉන්න පුළුවන්ද? ඇස් දෙක ඇරලා බලන් ඉන්න පුළුවන්ද? මොකක් හරි එකක් දිහා ගොඩක් වෙලා ටිකක් වෙලා එනකොට කඳුළු එනවනේ. ඇසට අමාරු වෙන්නේ. ඇස පියවෙනව නේද? ඒතිම අමාරු වෙන්නේ. හැබැයි බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට මේ පිට දුන්න බෝධීන් වහන්සේ දිහා බුද්ධත්වයට පත් වුණාට පස්සේ
ඇසිපිය නොහෙලා සතියක් බලන් හිටියා කියනවා. ඇසිපිය නොහෙලා සතියක් බලන් හිටියා කියනවා. අන්නේ සතියක් බලන් ඉන්න එකට ඇසිපිය නොහෙලා මෙන්න මෙහෙම. නොහෙලා කියන්නේ ඇසිපිය අරගෙන ඉන්නේ. හෙලන්නේ නැතුව මෙන්න මෙහෙම මේකට මොකක්ද කියන්නේ? ඇසිපිය හෙලනවා. බ්ලින්කින් නේ? ඇසිපිය හෙලනවා. ඇසිපිය හෙලන්නේ නැතුව මොකක් කරනවද? බලන් ඉන්නවා. ඒකට කියනවා අනිමිස ලෝචන පූජාව කියලා. දෙවන සතිය අනිමිස ලෝචන පූජා. තුන්වන සතිය සක්මන් කරමින්ද සිව්වන සතිය සක්මන් කරමින් කියන ඇවිදිනවනේ ඒක ඔයාලා දන්නවනේ. සිව්වන සතිය රුවන්ගේ අභිධර්මයේ මෙනෙහි කරමින්ද අභිධර්මය කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරන ලද ත්‍රිපිටකේ නේද? සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියලා තුනක් තියෙනවා. මේ තුන් පිටකේ අභිධර්ම පිටකය කියන්නේ මහා ගැඹුරු ධර්ම කොටස් තියෙන තැනක්. ඒ නිසා ගැඹුරු ධර්මයේ මෙනෙහි කරනවා. පස්වන සතිය අජපල නුකරුක වැඩ සිටිද්දී තමන් වහන්සේ සොයාගත් ධර්මයේ ගුරුතන්තුරේ තබාගත්තේ. පස්වන සතිය බලනවා ලෝකේ මට වැඩි උගත් කෙනෙක් ඉන්නවාද? මට ගුරුවරයෙක් ඉන්න බෑ. අපි හොඳටම ඉගෙනගෙන අපි හොඳටම හිටියට හරියන්නේ. කලිබරේෂන් එක තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? තුලනාත්මක බවක් තියෙනවා නේද? අපි ඔක්කොටම ඉගෙනනවාට අපිට ඉගෙන ගන්න කෙනෙක් ඉන්න බෑ. නේද? අපි දැන් ඔයා වුණ පන්තියේම හොඳම ළමයා, දක්ෂම ළමයා. එතකොට ඔයා දක්ෂය හින්දා ඔයාට කවුරුවත් ඕනේ නැද්ද? උදව්වට? ඕනේ නේද? ඕනේ. ඔයාට දන්නේ නැති දේවල් අහන්න. බුදුන් වහන්සේ බැලුවා කවුරුවත් නැහැ. බුදුන් වහන්සේට හිතුණා මේ මං ඉගෙන ගත්තේ ධර්මයේ තමයි දැන් මගේ ගුරුවරයා. ඔන්න ධර්මයේ ගුරුවරයා කියලා හිතාගත්තා. පස්වෙනි සතිය ජපල නුගරුක මුලදී. ඊට පස්සේ මොකක් කරනවද? වර්ෂාව පැවති සවන සතියේ මිදෙල්ල රුකමුල මුචලින්ද නාරජුගේ ආවරණය යට ගත කළහ. මුචලින්ද නාරජුගේ ආවරණය යට කාලය ගත කළා. නාගදරණ යට මොනා කරාද? මේ ණය මෙහෙම ඉන්නව පින්නන්නේ නේද? මෙහෙම ඉනව පෙන්නන්නේ නේද? ණයාගේ ඔළුව යට නේද? නාගදරණ යට කාලය ගත කරා. වර්ෂාවනේ නේද? රාජායතනයේ කිරිපළු නුගරුක මුල වැඩ සිටි සත්වන සතිය අවසානයේදී තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයෝ බුද්ධ රත්නය හා ධම්ම රත්නය සරණ ගිය පළමු පාසකයෝ වූහ. දැන් බුදුන් දහම් සරණ තමයි යන්නේ. පළවෙනි බුදුන් දහම් සරණ යන්නේ කවුද? තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයෝ. ඇයි සංගුණ නැද්ද? තිසරණිය නැද්ද? නෑනේ පුතේ. තාම ධර්මයේ දේශනා කළා නෑනේ නේද? හරි. සති 7 අවසානයේ බුදුරජාණන් වහන්සේට මෙවැනි අදහසක් පහළ වුණා. සති 7 ඉවර වුණා. ඉවරුණාට පස්සේ මෙන්න මෙහෙම හිතෙනවා. මා අවබෝධ කරගත් ධර්ම ඊටාම ගැඹුරුයි. දැක්මට අවබෝධයට අපහසුයි. ලේසියෙන් පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් අපහසුයි පුතේ. හැබැයි උත්සාහයෙන් අවබෝධ කරගන්න පුළුවන්. එහෙත් ශාන්තයි ප්‍රණීතයි. ඒ වුණාට හරිම ශාන්තයි සැහැල්ලුයි. ප්‍රණීතයි හරිම මිහිරි. තර්ක කිරීමෙන් දැනගත නැහැ. තර්ක කරලා ඉගෙන ගන්න. තර්කයෙන් හැමදේම හරියන්නේ නැහැ පුතේ. අවබෝධය බුද්ධිය තියෙන්න ඕන නේද? නුවණැත්තන් විසින්ම අවබෝධ කළ යුතුයි. මෝඩ මිනිස්සුන්ට අවබෝධ කරගන්න බෑ. නුවණැති මිනිස්සුන්ට අවබෝධ කරගන්න. එම දහම ලෝකයාට දේශනා කිරීම මට හුදෙක් වෙහෙසගෙන දෙන්නක් වේද. මම මේක කිව්වහම මිනිස්සුන්ට තේරුන්නේ නැති වුණොත් මට නිකන් අර ගහට කැපපු විනි වගේද ගඟට කපපු විනි වගේද දන්නේ නැහැ කියලා හිතන්නේ නේද? එම සිතුවිල්ලෙන් පළමුව දහම් නොදෙසන පැත්තට සිත නැමුණද. ඒ සිතුවිල්ල නිසා මොකක් වෙනවද? අනේ දහම් දෙසල වැඩක් නැහැ කියන පැත්තට හිත නැමෙනවා. ඊට පස්සේ දෙවනුව බුදු වැසින් ලෝ බැලූ කල මිනිස් සමාජයේ නිලුම් විලක්සේ පෙනුනේ. ඊට පස්සේ බලනව ලෝකෙ දිහා. බැලුවාම නිලුම් විලක් වගේ ලෝකෙ පේනවා. නිලුම් විලක් වගේ ලෝකෙ පෙන්ලා මෙන්න මෙහෙම පේනවා බුදුන් වහන්සේට. විලක ජලය හටගන්නේ ජලයේ වැඩුණු ජලයෙන් උඩට නොආ මල් පොහොට්ටු තිබේ. විලක ජලයේහි හටගෙන ජලයේහි
වැඩුණු ජලයෙන් උඩට නොආ මල් පොහොට්ටු තිබේ. ජලයේ ඇතුලේ තියෙන මල් පොහොට්ටු තියෙනවා. ජලයෙන් උඩට ඇවිල්ලා නැහැ. ගිලේ. ඔන්න එයා දකිනවා නෙළුම් විලක් වගේ අපේ මේ ලෝකය. නෙළුම් විලේ සමහර පොහොට්ටු ඇතුලේ තියෙන්නේ උඩට ඇවිල්ලවත් නැහැ. ඒ කියන්නේ පුංචි දරුවෝ නේද? පුංචි දරුවෝ කියන්නේ මෙහෙමයි. දැනුම් තේරුම් මේ කිරියම්මල සීයලා පුංචි දරුවෝ අත දරුවෝ කියලා නෑ. දැනුම් තේරුම් මට්ටම එයාට අවබෝධ කරගන්න පුළුවන් මට්ටම තමයි මේ බලන්නේ. හරිද? දියෙහි හටගෙන දියෙහි වැඩුණු දිය හා සමව පවතින මල් පොහොට්ටු තිබේ. දියෙහි හටගෙන දියෙහි වැඩුණු දිය හා සමානව පවතින වතුරේ හැදිලා වතුරේ වැඩිලා හැබැයි ඒ මල් පොහොට්ටු තියෙන්නේ මොනවාද? දියෙහි සමානව පවතින. දියෙහි හටගෙන දියෙහි වැඩුණු දියෙන් උඩට නැගී දියෙහි නොගෑවී පවතින මල් තිබේ. දියෙන් උඩට ආපු පිපිච්ච මලුත් තියෙනවා. දියේ නොගෑවිලා ඉන්නේ. ඒ මල්සේ කෙලස් අඩු කෙලස් ගැන මේ කතා කරන්න. කෙලස් කියන්නේ පුතේ මහා ගැඹුරු සංකල්පයක්. ඒක ඉගෙන ගන්න පුළුවන් ලොකු වෙනකොට. දැන්ට මතක තියාගන්න ওই කෙලස් කියන ඒවට ඉරිෂ්‍යාව, මානය, ක්‍රෝධය මේ හැමදේම අයිති. හරි. කෙලස් අඩු වැඩි තියුණු ඉදුරන් ඇති මුදු ඉදුරන් ඇති. තියුණු ඉදුරන් කියන්නේ පුතේ ගොඩාක් ආශාවල් තියෙන ඇස ගොඩාක් පිනවන්න අවශ්‍ය. ඒ වගේ කට්ටිය ඉන්නවා. මුදු ඉදුරන් ඇති පොඩ්ඩ බැරි වුණාම අඬන දුටන නේද? කට්ටිය ඉන්නවා. ගොඩාක් දැනෙන යහපත් ආකාර ඇති ගොඩාක් හොඳ ආකාර තියෙන අයහපත් ආකාර ඇති අයහපත් මිනිස්සු ඉන්න පහසුවෙන් අවබෝධ කරවිය හැකි ගොඩාක් ඉක්මනින් තේරුම් ගන්න පුළුවන් කට්ටියක් ඉන්නවා. පහසුවෙන් වටහා දිය නොහැකි කිසිම දෙයක් තේරුම් කරලා දෙන්න අපහසු මිනිස්සුත් ඉන්නවා කියලා සත්‍යයෙන් මම දිටිමි. මම දකිනවා මේ වගේ සත්‍ය කොටාශ. ඊට පස්සේ අපි බලමු මොකද්ද කියන්නේ කියලා. දහම් දෙසීමට උත්සුක වූයෙන් පසුවයි. දහම් දෙසීමට උත්සුක වූයේ ඊට පසුව මහන්සිද? ටීචර්ටත් මහන්සි චුට්ටක් විතර. කවන්න අපි චුට්ටක් කියවලිමු ඈ. උගත මනා ශිල්පයමයි මතු රැකෙනා නේද? ඉගෙන ගත්ත දේන රැකෙන්නේ නිසා අපි චුට්ටක් කියමු. දහම් දෙසීමට උත්සුක වූයෙන් පසුවයි. කාහට දහම් දෙසුම්දැයි කල්පනා කළ බුදුරජාණන් වහන්සේට සිහිපත් වූයේ ආලාර කාලාම් උද්ද කාලාම් පුත්තාචාර්ය. මුලින්ම ගුරුවරුන් මතක් වුණේ. මුලින්ම හොඳම දේ දෙන්නේ යට ගුරුවරු මතක් වුණේ. අමදාටත් නෙමෙයි ගුරුවරු මතක් වුණේ. තමන්ට ශිල්පය දුන්නේ ගුරුවරු. මේ වන විට ඔවුන් මිය ගොස්ය. එයාලා මිය ගිහිල්ලා දුෂ්කර ක්‍රියා සමයේදී තමන්ට වටන් කළ පස්සගත අවසන් සොයා බරණැස ඉසිපතනයට වැඩම කළේ නිප්පිතිවය. බලන්න මුලින්ම ගුරුවරු මතක් කර එතුමාණන් වහන්සේ දෙවනවර මතක් වෙන්නේ කළගුණ සලකන්න නේද? කළගුණ සලකන්න. ඔන්න දැන් යනවා. දුෂ්කර ක්‍රියා කරන සමයේදී තමන්ට වටන් කළ පස්සග මහණන් සොයා බරණැස ඉසිපතනයට. එහෙනම් පළවෙනි ධර්ම දේශනය කරන්නේ කොහෙද පුතේ? බරණැස ඉසිපතනයේ මිගදායේ බරණැස ඉසිපතනයේදී ගුරු ගෞරවය, කල්යාණ මිත්‍රත්වය, කළගුණ සැලකීම, පරාර්ථකාමී බව මෙමගින් මොකද්ද පුතේ මේ ගුරු ගෞරවය? ගුරුවරුන්ට ගෞරව කිරීම, කල්යාණ මිත්‍රත්වය, හොඳ මිතුරෙක්, කළගුණ සලකනවා, සලකනවා, පරාර්ථකාමී, ආත්මාර්ථකාමී නෑ. ආත්මාර්ථකාමී කියන්නේ තමන් ගැන විතරයි හිතන්නේ. නැහැ පරාර්ථකාමී. බුදුන් වහන්සේ පරාර්ථකාමී. අනුන් ගැන හිතුවා. බෝසත් චරිතයේ පරාර්ථකාමී අනුන් ගැන හිතුවා. ඒකයි උන්වහන්සේ බුදු වෙන්නේ බුද්ධත්වයට පත් වෙන්නේ. තමන්ට ලැබිච්ච නිවන් අතහැරලා මේ සංසාරේ දුක විඳ ඇවිල්ලා බුද්ධත්වයට පත් වෙන්නේ අනිත් ජනයාවත් අනිත් මිනිසුන්වත් තමන් දැකපු නිවන ලබා දෙන්න. තමන් දැකපු නිවනට අනිත් අයටත් ළඟා වෙන්න මාර්ගය කියා දෙන්න. බුදුන් වහන්සේ කාවත් දුකින් මිදෙන්නේ නෑ පුතේ. දුකින් මිදෙන මාර්ගය කියලා දුන්නා. ඒ අහගෙන හිටපු අයට පින තියන අය ඒ මාර්ගයේ ගමන් කරලා නිවන් අවබෝධ කරගත්තා. එහෙම නැති අයට ඒක පෙනිපෙනිවත් බුදුන් වහන්සේ ඇසුරු කළ පමණින් කෙනෙකුට නිවන් අවබෝධ වුණේ නැහැ.
උදාහරණයක් බුදුන් වහන්සේගේ බෝසත් චරිතයේන සිදුහත් කුමාරවදී ඥාතියෙක් වෙනවා. කවුද? අවසමස්සිනා නේද? තමන්ගේ ගිහිගල භාර්යාවගේ සොහොයුරා වෙච්ච දේවදත්ත කුමාරයා මහාන වෙනවා. දේවදත්ත හාමුදුරුවෝ ඔයත් දන්නවා මාත් දන්නවා. බුදුන් වහන්සේ ඇසුරු කර පමණින් නිවන් ගියේ නෑ පුතේ. තව ඉන්නවා. තව සමහර කතා තියෙනවා. බුදුන් වහන්සේ ඇසුරු කළ පමණින් නිවන් ගිහිල්ලා නෑ. බුදුන් වහන්සේ කියලා දුන්නේ මාර්ගයේ ගමන් කරපු අය තමයි නිවන් ගියේ. තේරුණා නේද? ඔයත් දන්න මමත් දන්න එකම දේ මොකද්ද? කවුරු හරි කෙනෙක් මාර්ගය කියලා දුන්නාම ඒ මාර්ගය යහපත් නම් ඒක ගියාම දිනන්න පුළුවන් නම් දිනනවා මිසක් ඒක දිහා බලන් හිටියටවත් ඒ කෙනාව ඇසුරු කරාටවත් දිනන්න බෑ. තේරුණා නේද? ගුරුවරයෙක් අම්මා තාත්තා කියලා දෙන දේ ඒ විදිහට කරොත් තමයි අපිට දිනන්න පුළුවන්. යහපත් දෙයක් නම් කරන්න දෙපාරක් හිතන්න එපා. අයහපත් දෙයක් නම් කවුරු කිව්වත් කරන්න යන්න එපා. එපා කිව්වම කරනවා නේද? ඔයා කැමති නම් හොඳින් ඉන්න මේ ලෝකෙත් ඊළඟට යන තැනත් හොඳින් ඉන්න කැමති නම් ඔයාට පුළුවන් හොඳ දේ කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මොකක් කරන්නද? ඔයාගේ කැමැත්තක්. මං එපා කිව්වොත් කරනවා නේ නිසා මං එපා කියන්නේ හොඳේ. හරි. එතකොට මොකද වෙන්නේ? පරාර්ථකාමී. එමෙන්න සත්‍යය සොයා යන ගමනේ Taman වෙත පැමිණෙන තුරු බලා හිටියේ නැහැ. එබඳු අය සොයා වැඩමුවීම බුදු සිරිතේ දක්නට ලැබුණු උතුම් සිරිතක්. බුදුන් වහන්සේ බලන් හිටියේ නෑ. තමන් සත්‍ය සොයාගෙන තමන් වෙත එනකම්. ඒතකොට තමන් හැමතැනටම ගිහිල්ලා ධර්මයේ දේශනා කරලා ඒ අයව මොනා කරාද? නිවන් දකින්න උදව් කරා. ඒ අයට නිවන් දකින්න උදව් කරා. හරි. අහන්න පුතේ සමහර වෙලාවට ගුරුවරු ඉන්නවා ඔයාලට ඔහේ උගන්වලා පාඩුවේ පැත්තකට වෙලා. මේගොල්ලන්ට කියලා දුන්නා නැති කියලා. සමහර ගුරුවරු ඉන්නවා ඔයාට උගන්වනවා හොඳට ලස්සනට ඔයා ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න නැති අය නිකන්. ඒ සමහර ගුරුවරු ඉන්නවා පුතේ ඉගෙන ගන්න එක්කෙනාට උගන්න. ඉගෙන ගන්න නැති එක්කෙනාට බැන හරි උගන්නන. හොයා ගිහිල්ලා සමහර වෙලාවට ඔයාගේ සමහර ගුරුවරු ඉන්නවා මේ කොහේ හරි දැක්කත් අඬ ගහලා වාදයක් දෙනවා උපදෙසක් දෙනවා. පාරේ දැක්කත් මේ මොකක් හරි උපදෙසක් දෙන අය ඉන්නවා. ඉස්කෝලේ පීරියඩ් එකක් අහු වෙන්න බෑ. ඒ ටීචර්ත් එක්ක හනේ හරි වදේ කියලා දැන් හිතනවා ඇති. හැබැයි ඒ ඉන්නේ පුතේ ගුරු දෙවියෝ. ඔයාට ඒ කෑ ගහන්නේ කරන්නේ ඔයාට අවවාද දෙන්නේ ඔයාට ආදරේට. එයා ඉස්කෝලේදී හම්බුණත්, එයා මොන්ටිසෝරි ටීචර් වුණත්, කවුරු වුණත් එයා ඔයාට හොඳ ටීචර් කෙනෙක්. ඒ නිසා හොයාගෙන ගිහිල්ලා ළමයෙකුට උගන්වනවා නම් ඔයා ආවහම ඔයාට හොඳට උගන්වනවා නම් ඔයා දන්න දේවල් ඔයාට ටොකු ඇනහැන කියලා දීලා හරි ඔයාට උගන්වනවා නම් ඒ ඉන්නේ ඔයාට ගුරුවරයෙක් නෙමෙයි ගුරු දෙවියෙක්. ඒ නිසා ඒ ගුරුවරයව රැක ගන්න. ඒ ගුරුවරයාගෙන් හොඳින් ඉගෙන ගන්න. බරණැසට වැඩමවන අතරමඟදී උපක ආජීවකයා හමු වී උපක කියන මේ ආජීවකයා හම්බ වුණා. ඉතින් බුදුන් වහන්සේගෙන් මෙසේ විමසීය. බුදුන් වහන්සේට හම්බ වෙනවා බරණැසට වැඩමවන ආජීවක හම්බෙච්ච ගමන් උපක ආජීවකට කියන්නේ මම යන්න හැදුවේ මේ බරණැස ඉසිපතනයේට ප්‍රථම ධර්ම දේශනාවේ දේශනා කරන්න. ඉන්නකො කමන්නේ ඔයාට දේශනා කරලා යන්නම්. එහෙම කිව්වේ නෑ. දැන් අරමුණක් තියෙනවා. දැන් මම මෙතනට යන්නේ. එහෙනම් අරමුණක් තියෙනකොට මම මේ වැඩේ කරන්න කියලා ප්ලෑන් කරලා හිටිද්දි වෙන ඒවා කරන්නේ නෑ. කොහොමද කියන්නේ? වෙන කිහිල්මල් කරන්නේ නෑ. ප්ලෑන් කරලා දීදී ඒක තමයි කරන්නේ. නේද? බුදුන් වහන්සේ ප්ලෑන් එකක් ඇතුව ජීවත් වෙලා තියෙන්නේ නේද? හරි. එතකොට මොකද වෙන්නේ? උපකාජීවක හම්බ වෙනවා. උපකාජීවක මෙන්න මෙහෙම අහනවා බුදුන් වහන්සේ. ඔබගේ ඉඳුරන් ඊටාම ප්‍රසන්නයි. ඔයාගේ ඉඳුරන් ඊටාම ප්‍රසන්නයි. සිරුරේ පැහැ ඊටාම පිරිසුදුයි. සිරුරේ පැහැ මහාම පිරිසුදුයි. ඊටාම පිරිසුදුයි. ඔබතුමා කවරෙක් උදෙසා පැවිදිද? ඔයා කවුරු වෙනුවෙන් පැවිදි වෙච්ච කෙනෙක්ද? ඔබතුමාගේ ගුරුවරයා කවුද? ඔයාගේ ගුරුවරයා කවුද? බුදුන් වහන්සේ මෙන්න මෙහෙම පිළිතුරු දෙනවා. පිළිතුර වශයෙන් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා. මට ගුරුවරයෙක් නැත. මට ගුරුවරයෙක් නෑ. මනුෂ්‍ය ලෝකේ ගුරුවරයෙක් නෑ. ඉන්නව ගුරුවරයෙක්. කවුද? ධර්මය නේද? මාහා සමාන වූවෙක් නැත. ඒ වෙනකොට තව බුදු කෙනෙක් නෑනේ. මාහා සමාන වූවෙක් නැත. මම මේ ලෝකෙහි උතුම්ම ශාස්ත්‍රවරයා වෙමි. මම මේ ලෝකේ කවුරු වෙනවද? උතුම්ම ශාස්ත්‍රවරයා වෙමි. සම්මා සම්බුද්ධ වෙමි. සම්මා සම්බුද්ධ වෙමි. සම්මා සම්බුද්ධ වෙනවා කියන්නේ තමන්ම අවබෝධ කරගන්නවා ධර්මය. තමන්ම අවබෝධ කරගෙන බුද්ධත්වයට පත් වෙනවා කියනවා සම්මා සම්බුද්ධ. නියුණු සැනසුණු කෙනෙක් නිවිලා ඉන්නේ මම. සැනසීලා ඉන්නේ මම. නියුණු සැනසුණු කෙනෙක්. ධම්සක් පැවතීමට කසීපුරයට
දම්සක් පැවැත්වීමට මංගල ධර්මදේශනයේ පැවැත්වීමට කසීපුරයට යමි කසීපුරයට යමි. ඔන්න ඔතනින් ඉඳගන්න බණ කියන්නේ මම කසීපුරයට යනවා. ප්ලෑන් එකක් ඇතුව වැඩ කරන්නේ නේද? අපිත් ප්ලෑන් කරලා වැඩ කරලා අපිටත් දිනන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ උපක ආජීවකයට තමන් වහන්සේ ගැන හඳුන්වා දීමෙන් ගත හැකි ආදර්ශයක් තියෙනවා. අමුත්තන්ට නිවැරදිව හඳුන්වලා දෙන්න ඕන නේද? එහෙනම් අමුත්තන්ට තමන් නිවැරදිව හඳුන්වලා දිය යුතු බුදුරජාණන් වහන්සේ තව එකක් තියෙනවා පුතේ. තමන් ප්ලෑන් කරපු දේ අතරමැද නවත්තලා වෙන වෙන දේවල් කරන්න යන්නේ නැහැ. ප්ලෑන් කරේ ඉසිපතනෙට යන්න නම් ඉසිපතනෙට ගිහිල්ලාම තමයි මංගල ධර්ම දේශනය කරන්නේ. අතරමඟ හම්බෙන අයට එහෙම කරන්නේ නැහැ. සමහර වෙලාවට අපි යන්නේ ඉස්කෝලේට අතරමඟ හම්බුනහම කවුරු හරි කයි එක ගහගෙන යනවා. ඒකත් කමක් නැහැ කියමුකෝ. අපි ගිහිල්ලා කරන්න ඕන වැඩේ අතරමඟ මොකක් හරි කරලා එක්ක යනවා. සමහර වෙලාවට සමහර මිනිස්සු ඉන්නවා යන්නේ මම ගිහිල්ලා මේ හිතන්නකෝ යනවා ඔයා පොතක් ගන්න. හොඳ පොතක් තෝරලා ගන්න යන්න. ඔයාලා පාස් පේපර්ස් පොතක් කියන්නකෝ පාස් පේපර්ස් පොතක් හොයන්න ගිහිල්ලා ඔයා මේ දකිනවා ලස්සන සිල්ලම් බලුවක්. එහෙම නැත්නම් දකිනවා වෙන මොකක් හරි වාසෙලා මා කතන්දර පොතක් මොකක් හරි දකිනවා. පස්සේ දවසක පාස් පේපර්ස් පොත ගමු කියලා අර කරගෙන එනවා. හරිද වැඩේ? නෑ. බුදුන් වහන්සේ ඒ වගේ වැඩ කරන්නේ නෑ. ඔයා බුදුන් වහන්සේගේ ගෝලයක් නම් මොකද කරන්න ඕන? ගියා අර දේවල් දැක්කා කමක් නෑ මං ආවේ පාස් පේපර්ස් පොත ගන්න ගත්ත පාස් පේපර්ස් පොත ගත්තා ආවා. එහෙනම් බුදුන් වහන්සේගේ අනුගමනය කරන ගෝලයක් වෙනවා නේද? හරි ඊට පස්සේ පුතේ කියනවා මොකද? එනම් මමුත්තන්ට තමන් නිවැරදිව හඳුන්වලා දෙනවා. ඒක කිව්වනේ. බුදුරජාණන් වහන්සේ දිගු මගක් ගෙවා බරණැසි ඉසිපතනයට වැඩම කළහ. ගොඩාක් දුර ගෙවලා බරණැසි ඉසිපතනයට වැඩම කරනවා. කොහෙද වැඩම කරන්නේ? බරණැස ඉසිපතනයට. උන්වහන්සේගේ වැඩම වීම දුරදීම දුටු පස්සක තවුසෝ එයාලගේ වැඩම උන්වහන්සේගේ වැඩම වීම දුරදීම දකිනවා. දැකලා මෙන්න මෙහෙම හිතනවා. අපි කියන දේ නිවාසා බුදු විය නොහැකිව ආපසු වඩිනවා. මොකක් කියනවද? ඔන්න අපි කියන දේ අහන්න නැතුව බුදු වෙන්න නැතුව ඔන්න එනවා. ඒ වගේ එකක් කියන්නේ නේද? අපි කියන දේ නිවාසා බුදු විය නොහැකිව ආපසු වඩිනවා කියලා හිතනවා. හිතලා ඉවරලා කියනවා. අපි සත්කාර නොකරමු. අපි ඕන්නේ ඔය උවටන් කරන්න කියලා කියනවා. කතිකා කරගන්නවා. කතිකා කරනවා කියන්නේ සාකච්ඡා කරගන්න. බුදුරජාණන් වහන්සේ ඔවුන් වෙත සමීපවත්ම ඔවුන්ගේ එම තීරණය බිඳ වැටෙනවා. මහා පිනක් තියෙන පින් හඳක් මේ එන්නේ පුතේ. මහා පුණ්‍ය කර්මයක් තියෙන බලවන්තයෙක් එන්නේ. සම්මා සම්බුදුවරයෙක්. ඉන්න බෑ පුටු රත් වෙනවද නේද? ඉන්න බෑ ඉඳගෙන. අනේ තීරණය බිඳ වැටෙනවා. මොකද වෙන්නේ? කලියුතු වතාවත් මිසලිසු කරනවා. අනේ එහෙම කතිකා කරගත්තුවා ටක් ගාලා ගිහිල්ලා බුදුන් වහන්සේව පාදවලා පැන්දවලා කලියුතු වතාවත් කරලා බණ කතාව අහන්න මේ ධර්ම දේශනාව අහන්න වඩමවගෙන එනවා. තේරුණාද? හරි. හැබැයි කියන්නේ මොකද? ආවුසෝ යන වදනින් අමතනවා. ආවුසෝ යන වදනින් උන්වහන්සේ ඇමතුවත් ආවුසෝ කියන්නේ ඇවැත්ම කියන්නේ එන්නේ කියලා නේ. ආවුසෝ යන වදනින් මොකක් කරනවද? අමතනවා. අමතුවහම එම ඇමතීම සුදුසු නොවන බව බුදුන් වහන්සේ උන්ට පෙන්වා දෙනවා. සම්මුදුවරේ අවසෝ කියන නමෙන් අමතන්න හොඳ නැහැ කියලා. ගරු කළ යුත්තන්ට ගරු කිරීමේ හා ඔවුන්ට උචිත වචනයෙන් ඇමතීමේ අගය මේ වටහා දුන්සේක. දැන් පුතේ අපි ගුරුවරයාට ටීචර් කියනවා නේද? ආ ටීචර් නැති තැන ඒකා කියන්නේ එහෙම හොඳ නෑනේ නේද? ඊට පස්සේ ඔයාගේ යාළුවට නමක් තියෙනවනේ. නම කියලා කතා කරන්නේ. ඊට පස්සේ අපි කියමුකෝ ටීචර් යාළුවෝ කොම් පැත්තකින් තියලා ඔයාට වැඩි හිටි කුජලයක් ඉන්නවා. හිතන්නකෝ එහා පැත්තේ අල්ලපු ගෙදර මංගලික නැන්ද කියලා කෙනෙක් ඉන්නවා. දැන් මංගලික නැන්ද මොකක් කරනවද? ඔයාගේ අම්මත් එක්ක තරහ වෙනවා. තරහ වුණාට පස්සේ ඔයාගේ අම්මයි අය ඕන එකක් කියාගත්තු දෙයක්. ඔයා කියන්නේ කොහොමද? මංගලික නැන්ද. ඔයා වෙන ඒවා කියන්නේ නැහැ. හරි? ඒ වගේ. ගරු කළ යුත්තන්ට ගරු කරන්න. තමන් ඉතින් අර මේ දැන් මෙහෙම හිතනවා. සමහර ළමයි කියනවා අනේ වැරදි කරන අයටත් ගරු කරන්න ඕනද එහෙම කියලා. වැරදි කරන අයට කියලා මේක නෑනේ නේද? ගරු කළ යුත්තන්ට ගරු කරන්න කියලා තියෙන්නේ. වැඩි හිටියන්ට ගරු කරන්න, පොඩි හිටියන්ට ගරු කරන්න එහෙම කියලා දාලා නෑ. මේකේ තියෙන මොකද්ද? ගරු කළ යුත්තන්ට ගරු කරන්න ගන්නලා තියෙන්නේ නේද? ඒක ඔයා තීරණය කරන්න ඕන. කවුද ගරු කළ යුත්තේ, කවුද ගරු නොකළ යුත්තේ කියලා. බුදුරජාණන් වහන්සේ මොකද ඔයානේ දන්නේ යා ගරු කරන්න පුළුවන් කෙනෙක්ද කියලා නේද? සමහරවිට
අපි හිතනවා මේ ඉහළ සමාජයේ බොහෝම වැදගත් මිනිස්සෙක් කියලා. හැබැයි ඔයාට එයා කොයි විදිහටද සලකන්නේ යන්නේ එතනදි තමයි ඔයා එයාට ගරු කරන්න ඕනද නැද්ද කියලා තීරණය වෙන්නේ. සමහර වෙලාවට පුතේ අපි නොදන්න පැත්තකට අරගෙන ගියත් පුංචි ළමයි අපහසුතාවලටපත් වෙනවා. පුංචි ළමයි ඔයාලා දන්නවා අපයෝජන වලට ලක් වෙනවා කියලා නේද? ඒ වගේ දේවල් තියෙනවා. සමහර වැඩිහිටියන් අතින් අපහසුතාවලටපත් වෙන දරුවෝ ඉන්නවා. අඩත් ඒට්ටමට ලක් වෙන දරුවෝ. හැබැයි ඒගොල්ලෝ ඒක කියන්නේ නැහැ. මුළු ලෝකෙටම කියන්නේ නැහැ. කියන්න බයට හැංගිලා ඉන්නවා. සමහර අය කියනවා. කියපු අය ආරක්ෂා වෙනවා එතනින් පස්සෙවත්. නැත්නම් නොකියපු අය එතනින් පස්සේ ආරක්ෂා වෙනවද? නෑනේ පුතේ. ආරක්ෂා වෙන්නේ නැහැ. ඒක එහෙමම වෙන්නත් පුළුවන්. මොකද තමන් ඒක නොකියනකම් එයා දන්නවා ඔයා ඒක කියන්නේ නැහැ කියලා. මොකක් වෙනවද? නේද? එයා ඔයාව නැවත නැවත මේ වැඩේට යොමු කරගන්න පුළුවන්. ඒ නිසා ඔයා මොකක් කරන්න ඕනද? ඔයා එයාගෙන් අයින් වෙන කොහොම හරි අම්මට තාත්තට කියන්න ඕන මේ ගැන නේද? ඒ වගේ අපහසුතාවයකට පත් වෙන බබෙක් ඉන්නවා නම් එයා අම්මට තාත්තට කියන්න ඕන. අනිත් එක ඒ වගේ පුජ්‍යලයක් වැඩි හිටියෙක් වුණත් සමාජයේ ඉහළ තනතුරක් දැරුවත් තමන්ගේ නෑ එක් වුණත් එයා ගරු කළ යුතු කෙනෙක් නෙමෙයි. එහෙම කෙනෙකුට ඉතින් ගරු කළන්න අත්‍යවශ්‍ය නෑ. එයා නරක වැඩක් කරන කෙනෙක් නම්. හරි? එතකොට ගරු කළ යුත්තන් කියන්නේ තමන්ට වගේම අනුන්ටත් යහපතක් කරන පුජ්‍යලියෝ සහ දෙන අවවාද අනුශාසනා බොහොම වැදගත් නම් ඔවුන්ට ගරු කරාට ගැටලුවක් නැහැ. ඒක ඔයයි තීරණය කරන්න ඕන ගරු කළ යුත්තන් කවුද නොකළ යුත්තන් කවුද කියලා. සමාජයේ සමහර වෙලාවට පුතේ සමහර පිළිගැනීම් තියෙනවා. ගුරුවරයාට ගරු කළ යුතුයි. දෙමාපියන්ට ගරු කර යුතුයි. වැඩිහිටියන්ට ගරු කර යුතුයි. මේ දේවල් අපි පිළිපදින්න ඕන. හැබැයි බුදුන් වහන්සේ කියලා තියෙන්නේ ගරු කළ යුත්තන්ට ගරු කරන්න කියලා. රයිට්? ඊළඟට අපි යනවා පුතේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙතන නේද කියවන්න තියෙන්නේ දරුවෝ. හරි. ගරු කළ යුත්තන්ට ගරු කිරීම. හරි. ඒ ටික කරා. බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයට වැඩම වූයේ ඇසළ පොහෝ දිනකය. ඇසළ පොය දවසේ තමයි බරණැස ඉසිපතනාරාමයට. එහෙනම් මංගල ධර්ම දේශනය කරන්නේ කවද්ද? මොන පොය දවසකද? ඇසළ පොය දවසේ. මතක තියාගන්න ඇසළ පොය දවසේ. මොන වෙසක් පොය පුසන් පොය එහෙම කියනවනේ මේ ඇසළ පොය. තමන් වහන්සේ අවබෝධ කරගත් දහම එදින පස්වග තවුසන්ට දේශනා කළහ. තමන් අවබෝධ කරගත් ධර්මය පස්වග තවුසන්ට දේශනා කරා. ඔක්කොමද නෑ අවශ්‍ය ප්‍රමාණයට. ගුරුවරයෙක් වාට දෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට. ඉගෙන ගත්තේ ඔක්කොම දෙනවද? එහෙම ඉතින් දුන්නොත් ඔයාට තේරෙන්නේ නෑනේ. ඒ නිසා ඔයාට අවශ්‍ය ප්‍රමාණයට තමයි ගුරුවරයා දෙන්නේ. හරි? එම දහම ඇතුළත් සූත්‍රය ධම්මචක්කප්පවත්තන සූත්‍රය නමින් හැඳින්වේ. මම කිව්වා කලින් අපි කිව්වා ධම්මචක්කප්පවත්තන සූත්‍රය. මොකද්ද? ධම්මචක්කප්පවත්තන සූත්‍රය. මේක ලියා ගන්න අපහසු නම් ඔයාගේ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියද්දී ධම්සක් පැවතුම් සූත්‍රය කියලා ලියන්න. ඒක මතක තියාගන්නත් ලේසියි, ලියන්නත් ලේසියි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව මෙයයි. කාමසුඛල්ලිකාණ යෝගය හා අත්තකිලමතාණ යෝගය යන අන්ත දෙකේ අයහපත් බව මධ්‍යම ප්‍රතිපදාවේ අගයත් චතුරාර්ය සත්‍යයත් මෙම සූත්‍රෙහි ඇතුළත්ව තිබේ. දැන් පුතාලා දන්නවා කාමසුඛල්ලිකාණ යෝගය කියන්නේ මොකක්ද? අත්තකිලමතාණ යෝගය කියන්නේ මොකක්ද? මම නැවත කියන්නේ. අපි ඒව කතා වෙලාවේ. ඉතින් මේ කියන දේවල් වල අගය තමයි මේ සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ. ඒක දේශනා කරාට පස්සේ දේශනාවසා කොණ්ණඤ්ඤ තාපසතුමා සෝවාන්ව පැවිද්ද ලබා ගත්තේ. උන්වහන්සේ ගෞතම බුදු ශාසනයේ පළමු ශ්‍රාවකයන් වහන්සේය. පසුව අනෙක් 4 දෙනා වහන්සේද කවුද? කොණ්ණඤ්ඤ වප්පබද්දිය මහා නාම අස්සජි. පසුව අනෙක් 4 දෙනා වහන්සේ සෝවාන්ව පැවිදි බව ලැබූහ. පස් දෙනා වහන්සේම අනන්ත ලක්ෂණ සූත්‍රය හරියටම අපුරු ලියන්න ඕන. ලියනකොට ක න කියන එක මහ ප්‍රාණ ක මූර්ධජ න නේද? අනන්ත ලක්ෂණ සූත්‍රයේ ඇතුළත් දහම් මසලා අඳුරු රැයක් පහන් කළ හිරු මඩලසේ රහත් භාවයට පත් වූ. රහත් වුණා කියන්නේ නිවන් ලැබුවා නේද? රහත් භාවයට පත් වූ සේක. මොනවද මේකේ තියෙන්නේ? මේ මහා බිනික්මනේ සිට ධම්සක් පැවතුමසේ බුදුසිරි තියෙන සිදුවීම් 6 විස්තර කරන්න කියලා තියෙනවා. මේ ක්‍රියාකාරකමේ ආදර්ශ 5ක් නේද? අසුරෙන් ලද හැකි ආදර්ශ 5ක් සහ පහත සඳහන් වග්ගය කියන්න ඕන.
දැන් මොකද කියන්නේ මෙන්න සිද්ධිය ලිව්වා මේ පැත්තේ. ඒකෙන් ගන්න ආදර්ශය මේ පැත්තේ ලිව්වා. උදාහරණයක් විදිහට බුදුන් වහන්සේ අනිමිස රෝෂණ පූජාව සිදු කරනවා. මෙහා පැත්තේ මොකද ගන්න පුළුවන් ආදර්ශය කළ ගුණ සැලකීම. අන්න ඒ වගේ පහක් ලියන්න. හරි. ඊළඟට අපි දන්නවා පුහුණුවට දීලා තියෙන එකක් පුතේ. පුහුණුවට දීලා තියෙන එකක්. කීමද බලන්න මාත් එක්ක. අසන ගාථා දෙකක් දීලා තියෙනවා. මොකද්ද මේ? උදාන වාක්‍ය බුදුන් වහන්සේගේ උදාන වාක්‍ය නේද? හරි. අපි බලමු කියවගෙන යමු මායක. හරි. අනේක ಜಾති ගාථාවක්නේ. ගාථාව පාඩම් කරනකොට ඒකට ගනු කරලා පාඩම් කරන්න ඕනේ. හරි. එතකොට හොඳට මතක හිටිනවා. හොඳට තියාගෙන කියන්න බලන්න. එහෙම නැත්නම් ඔයාලට කැමති පහසු විදිහකට ඉන්නකෝ. පහසු විදිහකට ඉඳලා හොඳට රිලැක්ස් එකේ වැඳලා කියනවා හරි. හොඳට රිලැක්ස් එකේ ඉඳලා හරි. 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 කියමු බලන්න. අනේක ಜಾති සංසාරං සද්ධා විස්සං අනිබ්බිසං ගහකාරකං අවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං. නැවත කියමු බලන්න. අනේක ಜಾති සංසාරං සද්ධා විස්සං අනිබ්බිසං ගහකාරකං අවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං. හරි. ගහකාරක දිට්ඨෝසි පුනගේ හන්න කාහසි සබ්බාතේ භාසුකා බග්ගා ගහකූටම් විසංකිතං විසංඛාරං ගතං චිත්තං තණ්හානං khය මජ්ජගා. නැවත කියමු එක. ගහකාරක දිට්ඨෝසි පුනගේ හන්න කාහසි සබ්බාතේ භාසුකා බග්ගා ගහකූටම් විසංඛිතං විසංඛාරං ගතං චිත්තං තණ්හානං khය මජ්ජගා. ඔන්න දෙකම එකට කියමු අපි. අනේක ಜಾති සංසාරං සද්ධා විස්සං අනිබ්බිසං ගහකාරකං අවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ගහකාරකං දිට්ඨෝසි පුනගේ හන්න කාහසි සබ්භාතේ භාසුකා භග්ගා ගහකූටම් විසංඛිතං විසංඛාරං ගතං චිත්තං තණ්හානං khය මජ්ජගා. කියමු කවියත්. යලි යලි ඉපදීම දුක් සහිතය දකිමින් පස්කන්ධ සදන වඩුවා ගැන සොයමින් සංසාරයේ නෙක නෙක ජාතිය රැඳෙමින් ඔබ මොබ ඇවිද්දෙමි මම ඔබ ගැන සිතමින්. නැවත කියමු පුතේ. යලි යලි ඉපදීම දුක් සහිතය දකිමින් පස්කන්ධ සදන වඩුවා ගැන සොයමින් සංසාරයේ නෙක නෙක ජාතිය රැඳෙමින් ඔබ මොබ ඇවිද්දෙමි මම ඔබ ගැන සිතමින්. ඊළඟ එක මොකද්ද? පස්කන්ධ සදන තණ්හා වඩුවා දිටිමි යලිගේ සදන්නට ඉඩ කඩ මම නොදෙමි පරාල සහ කැණි මඩලද සුණු කළෙමි සිත නිවනට යොමා සම්බුදු බව ලදිමි. නැති කිමක පස්කන්ධ සදන තණ්හා වඩු වාදිටිමි යලිගේ සදන්නට මම ඉඩ කඩ නොදෙමි පරාල සහ
කැණි මඩලද සුණු කෙලෙමි සිත නිවනට යොමා සම්බුදු බව ලදිමි. කොච්චර ලස්සන උදාන වාක්‍යයක්ද? කොච්චර ලස්සන උදාන වාක්‍යයක්ද? බලන්න හරිම ලස්සන උදාන වාක්‍යයක් නේද? හරිම ලස්සන උදාන වාක්‍යයක්. තමන් දිනපු හැටි කියන ලස්සන උදම්මැනීමක් තියෙන්නේ. ඉතින් පුතේ අපි ඊළඟ දවසේ 9 වෙනි පාඩමෙන් හමු වෙමු. හරි දැන් මගේ පුතාලා දුන්නට චුට්ටක් හරි මහන්සි ඇතිනේ. ඒ නිසා අපි ඊළඟ දවසේ ඊළඟ පාඩමෙන් හමු වෙමු. මගේ පුතාලට දුවලට හැමෝටම තෙරුවන් සරණයි.